සෝබා දහම විසින් මවාපු අපූර්වතම ජීවී ප්‍රපංචය වෙන්නේ ස්ත්‍රිය. තමන්ගේ දේහ ලාවන්‍ය තුලින් පමණක් නොවේ ජීවන ලාලිත්‍ය තුලින්ද මේ ලෝකයේ රසගන්වන්නේ ස්ත්‍රිය. බුදු හාමුදුරුවෝ එක තැනක දේශනා කරලා තියෙනවා මේ ලෝකේ පුරුෂ සිත් ඇද බැඳ ගැනීමෙහිලා ස්ත්‍රී රූපය තරම් දෙයක් මම දකින්නේ නැහැ යනුවෙන්. බුද්ධත්වය හා සමාන මාතෘත්වය ලැබමින් ගෞරව බහුමානයට ලක්වනවා මෙන්ම ශරීර මාංශ අලෙවි කරන වෛශ්‍යාව යනුවෙන් නිന്ദා අපහාසයට ලක්වන්නත් ස්ත්‍රියට පුළුවන්. කුඩා ලදරියක් විදිහට මව් කුසින් උපදින ඇය නව යවුන් යුවතියක් විදිහට සිය ජීවන ගමන ආරම්භන්නේ වැඩි වියට පත් වූ දා සිටයි. එතෙන් සිට නව යවුන් යුවතියක් සදාදර පෙම්වතියක් ලබැඳි භාර්යාවක් සෙනෙහබර මවක් කරුණාබර මිත්තණියක් ආදී වශයෙන් ස්ත්‍රී භූමිකා ගණනාවකම ඇය කටයුතු කරනවා. ස්වකීය උපත හා විපත අතරමැද තවත් ජීවියෙකුගේ උපතකට සිය සිරුර දන් දෙන එකම සජීවී වස්තුව වන්නේත් ස්ත්‍රියයි. දරු ප්‍රසව වේදනාව නැමැති දරුණු කායික මානසික වේදනාව උහුලන ලොව එකම සජීවී වස්තුව වන්නේත් ස්ත්‍රියයි. ස්ත්‍රීත්වය ආශ්චර්යමත් වන්නේත් ස්ත්‍රීත්වය පූජනීය වන්නේත් ඒ නිසාමයි.
राम का प्रवर्तन कुमार धरम वीर बलं आदेश को हनुमंता देवता प्रभागितो भांडुं को भांडुं जाब्रास्ति भांडुं सर्पगण सुरेख भांडुं नक्षत्र सत्या भांडुं और रति राग मदन मोहन इनी खंदुरे जल खंदुरे मल खंदुरे सड सुलंग बल बल वर वर कामिनी मदरे किनी औवा खाम किनी मगुरु आस्यो लंग चलित कर लीलावे मुरुग संग मरुसावे कुमारन धरना मंगले मैं पपुआ बाला एविले नगिन्न बाला